හායි ඩේලි ඩෝස් විත් භාග්‍යා දෙවෙනි බ්ලොග් එකත් එක්ක තමයි අද එකතු වෙන්නේ. අද වීඩියෝ එකෙන් බලමු මගේ වීකෙන්ඩ් එක කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ඔන්න උදෙන්ම නැගිටලා මගේ ඇඳත් මම හැදුවා. ඒ වුණාට බලන්නකෝ මගේ ටේබල් එක කොහොමද කියලා. ඇසයින්මන්ට් එකක් කරලා ඉවර වුණාට පස්සේ ටේබල් එක ඉතින් ඔහොම තමයි. ඒ නිසා මම මුලින්ම ටේබල් එකත් හදලා ඉවර කරා. ඊට පස්සේ ඉක්මනට ගිහලා වොෂ් එකක් දාගෙන මම මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ. සෙනසුරාදා කියලා නෙමෙයි. දැන් ඔන්න සෙනසුරාදාටත් ලෙක්චර් එකක් අපිට වැටිලා තියෙනවා. ඉතින් ඒ ලෙක්චර් එකට යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනට ඒ ලෙක්චර් එකට යන්න කලින් මට මුලින්ම ඕන කරා මගේ බඩ පුරවගෙන ඉන්න. නැත්තම් ඉතින් ලෙක්චර් ගිහිල්ලා ඉන්න වෙන්නේ නැහැ. ඉතින් මම මුලින්ම ළඟ තියෙන කඩේකට ගිහිල්ලා කාලා ඉවර වෙලා දැන් මේ යන ගමන්. මොකෝ මගේ යාළුවෙක් බලාගෙන ඉන්නවා මම එනකන්. ඒ නිසා ඉක්මනට යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒ යාළුවත් එක්ක මම කියව කැම්පස් එකට ගියා. ඉතින් අපේ ලෙක්චර් එක තියෙන්නේ 12ට 12 ඉඳන් 3 වෙනකන් පැය 3ක් තියෙනවා. ඉතින් අපි ඉක්මනට දැන් අපේ ලෙක්චර් එකට යන්න ඕනේ. මොකද තව විනාඩි 10ක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපේ යුනිවර්සිටි එකට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් අපි ඩිපාර්ට්මන්ට් එකට යන්න පුළුවන්. අද තියෙන්නේ ෆයිනෑන්ෂියල් මැතමැටික්ස් ලෙක්චර් එක. ඉතින් ඒ ලෙක්චර් එක ඉවර වෙලා තමයි මේ. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න දෙකකට උත්තර. ඉතින් මගෙන් අහලා තිබුණා මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා. ඉතින් මගේ යුනිවර්සිටි එක තමයි මෙන්න මේ ලස්සන රුහුණ. ඊට පස්සේ මගෙන් අහලා තිබුණා මම කරේ මොනවද කියලා. මං හිතන්නේ ස්ට්‍රීම් එක අහලා තිබ්බේ. මම කරේ ආර්ට් ස්ට්‍රීම්. එතකොට මම කරේ ලොජික් ඉකෝන් සිංහල කියන සබ්ජෙක්ට්ස් 3. ඊට පස්සේ මෙන්න මේ නංගිත් මට විශ් කරලා තිබුණා යුනිවර්සිටි සිලෙක්ට් වුණාට සහ එයාත් යුනිවර්සිටි සිලෙක්ට් වෙලා. ඉතින් මං ඔයාටත් හදවතින්ම සුබ පතනවා. ඉතින් ඔයාගේ විශ්වවිද්‍යාල ගමනත් සාර්ථක කරගන්න සහ ඊට ඉස්සරහට එන ජීවිතේ සාර්ථක කරගන්න කියලා. ඉතින් මම ඔන්න එන ගමන් කඩේටත් ගිහිල්ලා පොඩි බඩ කින්නට ඕන කරන දේවලුත් අරගෙන ආව ගමන්ම කරේ මං උදේ හොදලා ගියපු රෙදි ටික ඇවිල්ලා වේලෙන්න දාපු එක. ඊට පස්සේ ඉතින් මම ටිකක් සෙනසුරාදා කියන්නේ රෙස්ට් ඩේ එක කියලා හිතාගෙන ටිකක් හිටියා. කාලෙකින් ওই ගවුමක් ඇඳපු නිසා තමයි ඔච්චර ඔය ගවුම පෙන්නන්නේ. ඒකයි ළමයි ඔය. ඊට පස්සේ ඉතින් අපි යමු වොෂ් එකක් දාන්න. වොෂ් එකක් දාලා ඉවර වෙලා තමයි මේ ඉන්නේ. මට කියන්න අමතක වුණා ළමයි මම වොෂ් එකක් දාන්න යන්න කලින් මම කඩේට ගියා මගේ රෑ කෑම එක ගේන්න. මොකෝ නැත්තම් තව පරක්කු වෙනවනේ රෑ කෑම එක කන්න. ගේන්න. තනියම යන්න ඕන නිසා ඉතින් මම ඉක්මනට ගෙනල්ලා අරන් තියාගන්නවා. ඊට පස්සේ ඉතින් මං මගේ වැඩ ටිකකුත් කරලා ඉවර වෙලා අපේ අම්මගේ කෝල් එකත් ආන්සර් කරලා දැන් ඉතින් නිදාගන්න තමයි හදන්නේ. එහෙනම් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. බයි.